මේ දවස්වල හැමතැනම ට්‍රෙන්ඩ් වෙන මේ ස්ලීක් බන් එක දාගන්න බැරි ඔයා දඟලනවද? එන්න අද මම කියලා දෙන්නම් කොහොමද පිළිවෙලට මේ ස්ලීක් හෙයා බන් එක කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට හරියට මැද්දෙන් දෙකට මැද්දෙන් හොඳ ස්ලීක් විදිහට කොණ්ඩ බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොණ්ඩ පිටිපස්සට පීර ගන්න. ඊළඟට මේ වගේ පොඩි හෙයා ටයි එකක් අරගෙන ලස්සනට පොනිටේල් එක දාගන්න. ආයෙත් නීට් විදිහට අවුල් කරගන්න යන්න එපා. ඊළඟට මෙන්න මේ බේබි හෑර්ස් එහෙම නැත්නම් ෆ්ලයර් වේස්ට් එක නීට් කරගන්න ඕනේ. හෙයා ජෙල් හෙයා වැක්ස් යූස් කරනට වැඩිය මම කැමති නැචරල් ප්‍රොඩක්ට් එකකින් මේක සෙට් කරගන්න. දැන් ටික කාලෙකින් නම් මගේ කොණ්ඩේ මේ විදිහට නීට් එකට පීර ගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඔනිල් නැචරල්ස් ඇලෝවෙරා ජෙල් එක. මේක ළමයි මාරම මිරකල් ප්‍රොඩක්ට් එකක්. මේකෙන් පුළුවන් කොණ්ඩේ මාර ලස්සනට නීට් එකට තියාගන්න. ගොඩක් දවසට මම මේක පාවිච්චි කරලා වැඩට ගියාම මගෙන් ගොඩක් අය අහලා මොකද්ද මම යූස් කරපු හෙයා වැක්ස් එක කියලා. මෙන්න මේ විදිහට පම්ප් එකක් දෙකක් අරගෙන මෙන්න මේ විදිහට ඔයාලට තියෙන්නේ කොණ්ඩේ උඩින් ඇප්ලයි කරගන්න. අනිත් එක තමයි අර ජෙල් ගෑවම් වගේ වැක්ස් ගෑවම් වගේ කොණ්ඩේ මේ අර හයිය වෙන්නේ ගල්ලක් වගේ වෙන්නේ නැහැ. මේකෙන් කොණ්ඩේට හොඳ නැචරල් ෂයින් එකකුත් එනවා. මේක බය නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරලා රැට නාන්න බැරුණා කියලා ප්‍රශ්නකුත් නැහැ because this is 97% aloe vera gel. හරි. ඊළඟට පොඩි පනාවක් අරගෙන අපි මේ කැරට් එක හරි ගස්ස ගමු. ඔයාලට මේකටත් බ්‍රෂ් එකක් තිබ්බනම් ලේසි බ්‍රිසල්ස් එක්ක. හැබැයි මං ගාව තියෙන මේ කොම්බ් එකෙන් තමයි මම ගේම ගහන්නේ. මාරම නීට් නේද? ඉතින් මේ වගේ නීට් ලුක් එකක් ගන්න නම් ඔයත් ඔනිල් නැචරල්ස් ඇලෝ වෙරා ජෙල් එක try කරලා බලන්න කොණ්ඩෙට. හරි අපි හේර් ස්ටයිල් එකේ ඉතුරු ටික දාගෙන යමු. ඊළඟට කරන්න තියෙන්නේ මේ විදිහට කොණ්ඩේ දෙකට බෙදා ගන්න. ඒ කැලේ දෙකත් නීට් කරගන්න පුළුවන් වලට මේ විතර ඇලෝ වෙරා ජෙල් එකක් අරගෙන ගොඩාක් නෙමෙයි සාමාන්‍ය තරමින් අරගෙන මේ විදිහට කොණ්ඩේ නීට් එකට ඇප්ලයි කරගන්න. මම මේ ඇලෝවෙරා ජෙල් එක හෙයා එකට යූස් කරාට මේ ඇලෝවෙරා ජෙල් එක හෙයා ඇන්ඩ් ස්කින් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඔයාලගේ තියෙන ඩ්‍රයි ස්කින් වලට, එතකොට ෂේවින් වලට, ආෆ්ටර් ෂේවින් වලට, සන්බර්න්ස් වලට මේ ඕන දෙයකට ඔයාලට මේ ඇලෝවෙරා ජෙල් එක යූස් කරන්න පුළුවන්. දැන් තමා ෆන්න පාර්ට් එක තියෙන්නේ. ඔයාලා කැමති නම් ඔයාලට බලන්න මේක කැලේ තුනකට බෙදලා ගොතා ගන්න. හැබැයි මම ටිකක් ට්විස්ට් එකක් එන්න ඕනේ හින්දා මම කරන්නේ මේ විදිහට දෙකට බෙදලා මේක මෙහෙම අඹරන එක. ඇලෝවෙරා ගාපු නිසා අපිට නීට් එකට එක කරගන්න පුළුවන්. ඒ විදිහට කොණ්ඩේ කෙලවරට එනකම් අඹර ගන්න. ඊට පස්සේ පොනිටේල් එක වටේට ලස්සනට නීට් එකට රවුමක් විතර මේ කොණ්ඩේ ඔතා ගන්න. ඊට පස්සේ එන්ඩ්ස් වලට පින් එකක් නැත්නම් දෙකක් පාවිච්චි කරලා මේ විදිහට සිකියර් කරගන්න පුළුවන්. මේ හෙයා ස්ටයිල් එක වට සාරීත් එක්ක, ඩ්‍රෙස් එකක් එක්ක, ෆෝමල් වෙයර් එකක් එක්ක, කැෂුවල් අවුටින් එකකට යන්න ඕනම දෙයකට ගලපෙන විදිහ හරිම ක්ලාසි and old money vibe එකක් දෙන හෙයා ස්ටයිල් එකක්. ඉතින් ඔයාටත් මේ වගේ ස්ලීක් හෙයා ස්ටයිල්ස් try කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඔනිල් නැචරල්ස් ඇලෝවෙරා ජෙල් එකක් ළඟ තියාගන්න. ඔයාගේ ස්කින් එකට වගේම ඔයාගේ හෙයා එකටත් ගොඩක් බෙනිෆිට්ස් දෙන මේ වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා හෙයා ස්ටයිල් එකක් කරොත් ඔයා රිග්‍රෙට් කරන එකක් නැහැ. So I'll see you guys in another video. Thanks for watching. Bye.